IQ තප්පරෙන් හදන්න ආපු ඔයාව .mark IQ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කෙටිම ක්‍රමයෙන් මේ ගෙඹි ගැටලුව විසඳගන්න කොහොමද කියලා. ඔන්න ගැටලුවක් තියෙනවා. අඩි 31ක් උස ගහක් තියෙනවා. මෙන්න මේ ගහට ගෙම්බෙක් පනිනවා අඩි 5ක් උසට. 5ක් උසට පළවෙනි විනාඩිය පනිනවා. දෙවෙනි විනාඩිය අඩි 3ක් ආපහු මේකව ලිස්සලා වැටෙනවා. ඊට පස්සේ ආපහු අඩි 5ක් පනිනවා. ආයි ඊගාව විනාඩියේදී අඩි 3ක් ලිස්සලා වැටෙනවා. එහෙනම් අහන්නේ මොකද්ද මේකෙදී? අහන්නේ මේ ගෙම්බට මේ අඩි 31 එහෙම නැත්නම් ගහ මුදුනට යන්න අඩි 31 මායිමට යන්න මෙයාට පිමි කීයක් අවශ්‍ය වෙනවද කියලා අහන්නේ. ගොඩක් කට්ටිය මේක කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් හිතන්න සාමාන්‍යයෙන් තියෙන ඔන්නම ගහක් තියෙනවා. හරි? ඔන්න ගහක් තියෙනවා. මේ ගහේ අපි හිතමු මෙතන කියලා ඔය යන්න ඕනේ තැන. එතකොට මෙතෙන්ට තියෙනවා අඩි 31ක්. 31ක් තියෙනවා. එතකොට ගෙම්බ පහක් පනිනවා. පහක් පනිනවා 3ක් ආපස්සට එනවා. එතකොට පහෙන් 3ක් අඩුනාම ගෙම්බ ඉන්නේ මෙන්න මේ මට්ටමේ. අඩි 2කින් ඉන්නේ. පහක් පැන්නා. හැබැයි වැඩක් නැහැ. පළවෙනි විනාඩි 5ක් පැන්නට දෙවෙනි විනාඩියේදී ආපහු 3ක් ආපස්සට ආවා. 5ක් පැන්නට වැඩක් නැහැ 3ක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බිම ඉඳන් ගත්තොත් මෙතන ඉඳන් මෙතන තියෙන කීයද අඩි 2යි. අඩි 2ක මට්ටමේ තමයි ඉන්නේ. එහෙනම් ගොඩක් කට්ටිය මේකද කරන්නේ හරි. එක පිම්මක කියන්නේ අඩි 2යිනේ. එහෙනම් මේක සම්පූර්ණ දුර අඩි 2කින් බෙදලා ගත්තම උත්තරේ හරි කියලා කෙලින්ම මේක බෙදනවා 2කින්. එතකොට කෙලින්ම එනවාට 15.5 කියලා. 15 5යි 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 10යි 31යි. එතකොට පිමි 15.5 කියන්නේ කෙලින්ම 16ට ගන්න. පිමි 16ට ගත්තොත් වැරදි. මම පෙන්නනම් ඇයි කියලා. මේ අවසාන පිම්මේදී මේ බෝඩරේ පැන්නට පස්සේ ආ රූරා වැටෙන්නේ නැහනේ. ඒක රූරා වැටෙන්නේ අපිට ඕනන්නේ මෙන්න මෙතනින් එහාට යවා ගන්න හෝ මේ සීමාව එහාට යවා ගන්න හෝ මේ සීමාවට පන්න ගන්න විතරයි. එතනින් එහාට ඔක වැටෙන්නේ නැහැ. හරිද? එතකොට අපි බලමු මේක හදාගන්න කෙටි ක්‍රමය මොකක්ද කියලා. ඔකෙදි මෙහෙමයි අපි ගාන හදාගන්නේ. හරි. අපි බලමු ගෙම්බට පනින්න තියෙන දුර කීයද? ගෙම්බට පනින්න තියෙන අඩි 31යි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙනවා අඩි 31ක්. අඩි 31ක් තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට. හරි. එතකොට මුලින්ම අපි කරන්නේ ගෙම්බට යන්න තියෙන දුරෙන් එයා වරකට පනින දුර අඩු කරගන්න. එහෙම නැත්නම් ගෙම්බට යන්න තියෙන උසෙන් එයා එක අවස්ථාවකින් පනින උස ප්‍රමාණය අඩු කරගන්නවා. යන්න තියෙන උස 31යි. වරකට පනින්නේ එයා අඩි 5 ගානේ පනින්නේ. අඩි 5ක් අඩු කරගන්නවා. අඩි 5ක් අඩු කරගත්තට පස්සේ අපිට එනවා කෙලිම 26යි කියලා මෙතන. ඒ කියන්නේ මේ අපි හිතමු මෙතන තමයි මේ 26 කියලා. මෙතනට 26යි. එතකොට මේ අඩි 26ට ගියාට පස්සේ කෙලින්ම එයා එක පිම්මක් පැන්න ගමන් එයාගේ ගෝල් එකට යනව නේද? එයා යන්න ඕනි තැනට යනවා. එහෙනම් අපි එතනදි කරන්නේ අන්තිම පිම්ම අපි අයින් කරගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ උසෙන් එයාට යන්න තියෙන සම්පූර්ණ උසෙන් එයාගේ එක පිම්මකදී පනින උස ප්‍රමාණය අඩු කරලා අපි අගයක් ගන්නවා. එතකොට ඒ අඩු කරන්නේ අපි එයාගේ අන්තිම පිම්මට පයින්න තියෙන උස. හරි. ඊට පස්සේ මොකක්ද කරන්නේ? දැන් අපි දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට මෙයාට පයින්න තියෙනවා අඩි 26ක්. හැබැයි අපි දන්නවා ඒ වගේම අපිට කියලා තියෙන කරුණුත් එක්ක මේ ගෙම්බ පහක් පනිනවා 3ක් ආපස්සට එනවා. කියන්නේ 5ක් යනවා 3ක් ආපහු එනවා. එතකොට 5ක් ගියාට වැඩක් නැහැ. එයා 3ක් ආපස්සට ඇවිල්ලා එයා ඉන්නේ හිටපු තැන ඉඳන් අඩි 2කම ආයිමින් අඩි 2ක උසින් තමයි ඉන්නේ. එහෙනම් අඩි 2කින් 2කට තමයි මෙයාගේ පිමි අලුත් වෙන්නේ. ඒ කියන්නේ අඩි 5ක් වුණ පළවෙනි විනාඩියේදී අඩි 5ක් පැන්නා. ආපහු දෙවෙනි විනාඩියේදී අඩි 3ක් ලිස්සලා වැටෙනවා. දැන් එයා තුන්වෙනි විනාඩිය පටන් ගන්නකොට ඉන්නේ එයා පැනපු තැන ඉඳන් අඩි 2ක් උඩින්. ඊට පස්සේ දැන් මෙහෙම ගන්නකො. මෙහෙම ගත්තොත් එහෙම පහක් පැන්න මෙතෙන්ට පැන්න කියන්නේ පහ මෙතෙන්ට 3ක් ආවා අපව ලිස්සලා. දැන් මෙතෙන්ට 3ක් ආවට පස්සේ දැන් මෙයා මෙතන මේ හරිය ඉන්නේ අඩි 2. මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ අඩි 2යි. අඩි 2 මට්ටමේ ඉන්නේ. ඊට එයා පනින්නේ මෙතන ඉඳන් තමයි ආපහු 5ක් පයින්නේ. එතකොට අඩි 2 ඉඳන් 5ක් පයින්නවා අඩි 7යි. ආපහු 3ක් ආපස්සට එනවා. හරිද? අන්න එහෙම අඩි 2කින් 2 තමයි මෙයා මේක පැනගෙන යන්නේ. එතකොට අපි බලන්න ඕනි ඊගාවට මෙන්න මේ අපි අඩු කරගත්තන යාගේ පළවෙනි පිම්ම එහෙම නැත්නම් එක පිම්මක දුරෙන් දුර අඩු කරගත්තා සම්පූර්ණ යාට යන්න තියෙන දුර. ඒතර අපිට ආව 26යි කියලා. දැන් 26 අපි බෙදලා බලනවා මෙයා එක පිම්මකදී පයින් ඵලදායි දුර. පහක් පයින්නවා පහක් පැනනට ඵලදායි නෑ පහම 3ක් ආපස්සට එන නිසා ඵලදායි වෙන්නේ අඩි 2ක් විතරයි. මොකද එයා පහක් පැනනට අන්තිමට ඉන්නේ බලද්දි අඩි 2 ඉන්නේ. ඒතර ඵලදායි දුරකට වැටලා තියෙන්නේ අඩි 2ක්. එහෙනම් අපි මොකද කරන්නේ? අඩි 2 තමයි යාගේ ඵලදායි දුර. මෙතන අපි මේක බෙදනවා යාගේ ඵලදායි දුරෙන්. අඩි 2. අඩි 2 කියන එක ඵලදායි දුරෙන් බෙදනවා. එතකොට කෙලින්ම අපිට 2ට 2 එකයි 26ට 2 13යි කියලා. ඒ කියන්නේ මෙතනදී එයාට ඕන වෙන පිමි ප්‍රමාණය තමයි අපි මෙතන ගත්තේ. පිමි ප්‍රමාණය පිමි 13යි. ඒ කියන්නේ මෙන්න මේ අඩි 26 යන්න එයාට ඕනි වෙනවා පිමි 13ක්. පිමි 13ක් ඕනි වෙනවා. හැබැයි ඒ පිමි 13න් ඉන්නේ එයා මෙතන. මෙතන ඉන්නේ. එහෙනම් අපි එක පිම්මක් අයින් කරා නේද මුලින්? අපි එක පිම්මක් අයින් කරා. ඒ පිම්ම
තව එක පිම්මක් තියෙනවා මෙතන. යා මෙතනට දැන් අඩි 26ක් නේ ගිහින් තියෙන්නේ. හැබැයි අපිට ඕනන්නේ මෙතනට යන්න. මේ අඩි 31කට යන්න ඕනේ යන්නේ. එතකොට 26 නම් බලන්න. 26 ඉඳන් 31ට කීයක් තියෙනවද කියලා. 27, 28, 29, 30, 31. දැක්කද? එයා පණින පිම්මක එහෙම නැත්නම් එයා පිම්මකින් පණින දුර ප්‍රමාණය තමයි මෙතන දැන් ඉතුරුලා තියෙන්නේ. එතන මෙතන ආපහු මෙතනට ගියාට පස්සේ රූරා වැටුණත් එකයි නැතත් එකයි අපිට. මොකද අපිට ඕනේ ගෙම්බ මෙතනට යන්න මේ අවශ්‍ය වෙන පිම්මි ප්‍රමාණය විතරයි ඕනන්නේ. මෙතනින් ගිහිල්ලා ඌ රූරා වැටෙනකොට අපිට කමක් නැහැ. අපි තරහ නැහැ ගෙම්බත් එක්ක. හරිද? ඒකින්ද අපිට ඕනේ එයා මෙතනට යන්න තියෙන අවස්ථාව නිසා විතරක් අපිට රූරා වැටීම මෙතනදී අදාළ කරගන්න නැහැ. සමහරක් වෙලාවට දෙන ගණන් වල හැඩය අනුව සමහරක් වෙලාවට මේ මායිමට යනවා ගෙම්බා. සමහරක් වෙලාවට මේ මායිමෙන් එපිටට යනවා ඊගාව පිම්මේ. හරිද? එහෙම එක මේවා තියෙනවා. පැටර්න් තියෙනවා. හරිද? මේ මිශ්‍ර අභ්‍යාසය යට තියෙන පැටර්න් එක පැටර්න් එක. එතකොට මේකෙදි දැන් අපි දන්නවා මෙතෙන්ට එන්න මෙයා ගත්තා කීයද පිමි 13ක් ගත්තා. හැබැයි දැන් මෙතන ඉන්නේ අපි දන්නවා මෙතන ඉඳන් අඩි 5යි මෙතෙන්ට තියෙන්නේ මෙයාගේ අන්තිම මේ ටාස්ක් එකට යන්න. එතකොට මේ අඩි 5 කියන්නේ මෙයා එක පිම්මකදී පන්න දුර ප්‍රමාණය. මෙතන ඉඳන් අඩි 5ක් පැන්න ගමන් අපි දන්නවා එයාගේ ටාස්ක් එකට එයා ගියා කියලා. එහෙනම් තව එක පිම්මක් ඉතුරුයි. මේකට එකක් එකතු කරනවා. එහෙනම් 13ක් පැන්න අඩි 26ට යනකම් පිමි පැන්නා බැස්තා පැන්නා බැස්තා කොහොම ඇවිල්ලා අඩි 10 එයාට පිමි 13ක් ඕනේ වුණා මෙන්න මේ අඩි 26 පාස් කරගන්න. දැන් අඩි 26 ඉන්නේ. එතකොට අපි දන්නවා ඊගා පිම්ම පැන්න ගමන් මෙයා කෙලින්ම අඩි 31 සීමාවට එනවා. එහෙනම් එක පිම්මක් අවශ්‍යයි. ඒකත් එකතු කරනවා මේකට පිමි සම්පූර්ණ ඕනි වෙනවා. පිමි කීයක්ද? 14ක්. 14ක්. එතකොට මේකෙදි තවත් එකක් තියෙනවා. තවත් ගණන් එන පැටර්න් එකක් තියෙනවා. ඒ තමයි මේකේ පිමි ප්‍රමාණය අහන්න. නැත්නම් විනාඩි ප්‍රමාණය අහන්න. එතකොට ඒක මම ඊගව දවසේ ඔයාලට කියලා දෙන්න. මම දෙන්නම් තවත් ගැටලුවක්. ඔයාලා ඒකට ඔයාලට එන උත්තරේ තප්පර 30ක් ඇතුළත අරගෙන කමෙන්ට් කරන්න. එහෙනම් මෙන්න ඒ ගාන මොකද්ද කියලා දැන් බලමු.